කොහමද මේ සභාපතිගේ හොරබුරු නෑ. කෙලින්ම බුලට් ටික ඉන්දියාවෙන් බස්සලා තියෙනවා. කේරළෙන් බස්සලා තියෙනවා. මේ සෙට් එක එකතු වුණොත් ගෝයන් කපන්න විතරක් නෙමෙයි. පේනවනේ දැකේදී. ගෝයන් කයි. පේනවනේ බාහුබලිලා වගේ අම්මා. පේනවා. හැබැයි හිටපු සභාපති මහත්තයෝ දැන් ගිහිල්ලා කන්න වෙන්නේ ගෝයන් නෙමෙයි. දැන් ගියොත් කන්න වෙන්නේ විදුරු තමයි නේ. ඔව්. එමකෝ යායම කපලා ඉවරයි. අන්තිම ටික කපන ගමන් ඉන්නේ. එහෙම වෙන්නේ කොහොමද? එනයි ඉතින් ඒක හාස්කමක් වෙන්න ඕන. හාස්කමක් තමයි. ඇස් දෙක ඇරලා බලන්න යායේදී ආ. කොහොමද? අස්සන්න නෙළුවනේ හා පුරා සබපති නාමගේ නෑවස්තරේ අදි බල පිස්ටන් වෙඩි වගේ සිස්ටම් එන්න මේක දසමහ යෝධ පරපුරේ හොඳ කල ජීවිතේට වැඩි කල භාවිතේට මේක තමයි කැන්ඩි ලෝවල් හාවෙස්ටරේ ඒ කපන එක කපන බහල බර වෙච්ච කරල් හාවෙස්ටරේ ඒ තියෙන නිය රෙද කුඹු රෙද සබ හොඳ කරල් මලි නෑ මිස් කරේ මුළු රටේම අස්සනු නෙලා දෙන අදි බල වේගෙන් එන්න ඩිම ලෝවල් හාවෙස්ටරේ නඩත්තු ලේසි දියදම ඊසි නොදිරන කැසි නිසා ඉතුරු හැම සතේ ධාරිතාව උපරිම පළලින් පැඩවීම රජ කැපිලට එන මේ අන්තරේ ටූ ඊය සොගවීම ඩීමෝ වගකීම යසම සමයිනේ ලෝවල් හාවෙස්ටරේ බෙන්ගාල බොක්කේ සුලිකුණාටු තත්ත්වය පටන් ගත්තෙම යාය කපලා කොල්ලා ගොඩා ඔබේ කපන බකොලි කිය කම ගොයන් එකදී කරලප දෑමිස් කරේ එලින්ද ළඟ කඩ පිල්ලේ බුළු ගමේ කතාව මේ ආයම කැපුවේ මේකෙන්ද? කො ඕලින් කපපුවාම භාගයට භාගයක් කුඹුරේ. උඩ ගමේ සෝමේ මාම මොකක් ගෙනල්ලා අන්න දැන් ඒක ජනරංජන කරජ් එකේ. හිතන් ඇති මහලුකු වීරකමක් කරා කියලා ඕකෙන් කපලා. සෝමේ මුදලාලි වගේ හොයන්නේ බලන්නේ නැතුව ආවට ගියාට වැඩ